ඉතින් ඔන්න මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්නේ AI use කරා කොහොමද ට්‍රේඩින් කරන්න කියලා. සරලවම කිව්වොත් මේ වීඩියෝ එකෙන් වෙන්නේ AI use කරනවටත් වැඩිය AI වලින් දෙන සිග්නල්ස් use කරන එක. ඉතින් ඔයා ChatGPT එකෙන් වගේ ideas ගන්න හිතන් ඉන්නවනම් ඔයාට පුළුවන් ඒකනොත් ideas ගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඩොමිනේ ලැබෙන සිග්නල් වලින් ට්‍රේඩ් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් තවත් IQ option binary.com ඒ වගේ වෙබ්සයිට්ස් වලින් ට්‍රේඩ් එකක් දාන්න ආයෙවාට ට්‍රේඩ්ස් බලන්නවත් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පොඩි ළමයෙක් උනත් දවසකට රුපියල් 5000කට නොඅඩු ආදායමක් ලබා ගන්න පුළුවන් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් මම අද කතා කරන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් ගැන. ඔයාටත් පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් 9 වසරේ ඉන්න කෙනෙක් උනත් එක්ස්පර්ට් ඔප්ෂන් කරන්න. ඉතින් සම්පූර්ණයෙන්ම A to Z මේ වීඩියෝ එකෙන් මම ඔයාලට සිංහල ගයිඩ් එකක් දෙනවා. ඔයාට ඉන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. යන්න කලින් මතක් කරනවා මගේ channel එක තාමත් subscribe කරලා නැති කෙනෙක් නම් අපේ subscribe 5000 සීමාවට යන්න අනිවාර්යෙන්ම ඔයත් මේ වීඩියෝ එක බලනවා නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් like එකක් comment එකක් දාන්න අවශ්‍ය කරන්න එපා. අපි යමු අපේ screen recording එකට. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ ඇප්ස් ටික තියෙන්න ඕනේ අනිවාර්යෙන් අපේ වැඩේ කරගන්න. ඉතින් ඔයා මුලින්ම මෙන්න මේ ස්ක්‍රීන් account එකක් හදාගන්න ඕනේ. ඉතින් ස්ක්‍රීන් account එකක් හදාගන්න කලින් ඔයා මුලින්ම මේකේ payments ගැන හිතන්න එපා. ඔයාගේ සල්ලි ඔයාගේ account එකට ලබා ගන්න හැටි හිතන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ හරහා සාර්ථක වෙලා ඉන්න එක. එහෙනම් ඔයාට මුලින්ම අවශ්‍ය වෙන්නේ AI use කරලා trading කරන්න නම් Telegram app එක අවශ්‍ය වෙනවා. මොකද අපේ group එකක් කරහා අපි මේ AI use කරලා ට්‍රේඩින් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් යාලා අපිට සිග්නල්ස් වගේ දේවල් දෙනවා, ප්‍රොමෝ කෝඩ්ස් වගේ දේවල් දෙනවා. ඒ වගේම AI වලින් හදපු ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට අදාළ වෙච්ච charts අපිට දෙනවා. ඉතින් ඒවා ලබා ගන්න අපිට අනිවාර්යයෙන් මේ group එකට join වෙන්න වෙනවා. ඉතින් group එකට අදාළ links මම description එකේ දාලා තියන්නම්. ආයි comment section එකේ පළවෙනි comment එකේ මම pin කරලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ හරහා මේකට join වෙන්න. ඒවගේම ඔයාට අවශ්‍ය වෙන අපේ මේන්ම කැටගරී එකට අදාළ එක්ස්පර්ට් ඔප්ෂන් කියන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට. ඉතින් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Android ෆෝන් එකක් නම් තියෙන්නේ. Android ෆෝන් එකේ ගිහින් සර්ච් කරන්න පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට එක්ස්පර්ට් ඔප්ෂන් කියලා. ඉතින් එක්ස්පර්ට් ඔප්ෂන් කියලා සර්ච් කරගෙන ඔයාට පුළුවන් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඉන්ස්ටෝල් කරගෙන මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. මම හිතනවා ඔයා මේ වෙනකොට Telegram එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති කියලා. ඉතින් මේ විදිහට තමයි Telegram එකේ ඉන්ට්‍රෝ එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන ඇනිමේෂන් එකක් එක්ක තමයි අපිට මේකේ ඉන්ට්‍රෝ එක යාලා හදලා තියෙන්නේ. ඉතින් මුලින්ම අපිට මේ account එක open කරද්දී අපිට හම්බෙන්නේ මෙන්න මේ deposit කියන option එක. මොකද මම මේ වෙනකොටත් මේකට deposit එකක් කරගෙන නැහැ. ඔයාලට මේ වීඩියෝ කරන්න ඕනේ හින්දා. ඉතින් මෙතන අපිට deposit methods ගොඩක් තියෙනවා. අපිට දැන් මේව අදාළ වෙන්නේ නැහැ. මොකද අපේ වීඩියෝ එක ඉස්සරහට මේවා කතා කරන හින්දා. ඉතින් මම මේකට බැක් එකක් දීලා මෙන්න මෙතනට යනවා. ඉතින් මේක ඕපන් කරපු ගමන් මට හම්බෙන්නේ ඩෙමෝ බැලන්ස් එක. ඉතින් ඔයාට ඩෙමෝ බැලන්ස් කියන එකේ සාමාන්‍යයෙන් මම එක පොඩ්ඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඉතින් ඩෙමෝ බැලන්ස් කියන්නේ ඔයාට ට්‍රේඩින් කරන්න මෙයාලා ප්‍රැක්ටිස් වෙන්න දෙන ඩොලර්ස් කවුන්ට් එක. ඉතින් මට මෙයාලා නම් දුන්නේ ඩොලර්ස් 10000 කවුන්ට් එකක්. හැබැයි මම මේ වෙනකොට ඩොලර්ස් 10000 ඩොලර්ස් 20000 වෙනකන් අප් කරගෙන ඉවරයි. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට ඩොලර්ස් මෙතනින් වැඩි කරලා කොහොම හරි ඩොලර්ස් 20000 තියෙන එක ඩොලර්ස් 50000 ලක්ෂ යනකම් වැඩි කරගන්න. එතකොට ඔයාට මේක හරහා ලොකු නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේ හරහා ට්‍රේඩ් කරන්න. හැබැයි මම අද වීඩියෝෙන් කියලා දෙන්නේ ඔයාට කිසිම නොලෙජ් එකක් නැතුව වුණත් සරලවම AI use කරලා ට්‍රේඩ් කරන හැටි. ඉතින් මම ඔයාලට සාමාන්‍යයෙන් කියලා දෙන්නම් මේ ඇප් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. දන්න ඇත් ඉන්නවා, මේකෙන් නොදන්න ඇත් ඉන්නවා. ඒ හින්දා මම මේකේ ඉන්ඩිකේටර් ගැන මුලින්ම කියලා දෙන්නම්. ඉතින් ඔයාට මම මේ chart එක පොඩ්ඩක් පොඩි කරගෙන පෙන්නන්නම්. දැන් ඔයාට පේනවා ඇති මෙන්න මේ නිල් පාට උඩ පල්ලෙහා යන chart එකට අමතරව මෙන්න මේ රතුයි නිලුයි දම් පාටයි මොකක් හරි ලයින්ස් ටිකක් යනවා. ඒකත් එක්කම අන්න ඒකට තමයි ඉන්ඩිකේටර් එකක් කියන්නේ. ඉතින් ඔයා ඇප් එක ඕපන් කරද්දි මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඔයාගේ ෆෝන් එකට එන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේ ඉන්ඩිකේටර් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉතින් ඒක මෙන්න මේ මෙතන තියෙන ට්‍රී බාස් අයිකන් එක කොට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ කන්දක් වගේ තියෙනවා ඉන්ඩිකේටර් අයිකන් එක. ඔයාට පුළුවන් අන්න ඒකට එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන මම ඇඩ් කරගෙන තියෙන එක ඉන්ඩිකේටර් එකක්. ඔයාට ඕන නම් ඉන්ඩිකේටර්ස් ගොඩක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. මම ඇඩ් කරන් තියෙන ඇලිගේටර් කියන ඉන්ඩිකේටර් එක. ඉතින් මෙතන නිව් කියන ඔප්ෂන් එකට යන්න. නැත්නම් මම මෙතන මගේ ඉන්ඩිකේටර් එක අයින් කරලා දාන්න.
හරි ඉතින් වාට පුළුවන් ඔන්නම් මෙතරින් RSI කියන ඉන්ඩිකේට එක යස් කරන්න මොකද මේක ගොඩක් කට යස් කරන්න RSI ගෙන ඉන්ඩිකේට එක තමයි මොකද ඒක ගොඩක් ඊසි හැබැයි ඔයාගේ දැනුම අනුව ඔයාට තේරණ විදිර වාඩ පුළන් මෙතනින් මූවිං ඇවරේජ් එක ඒවගේම ෆ්‍රක්ටල් ඇවරේජ් එක ඒවගේ ඔයාට පුළුවන් කැමති කැටකර එකක් තෝරගන්න වෙන මේ ඉන්ඩිකේටස් වල ඉතින් මනන් තෝරගෙන තියෙන මෙන්න මේ ඇලිගේට කියන එක ඔයාට මෙතනින් කන්ෆර්ම්යක් දීලා ඔයාගේ ඉන්ඩිකේට එක ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මන්දම් මෙතනින් ට්‍රේඩ් කරන්න කොහොමද කියලා කියල් දෙන්න ඉතින් අපි දැන් ඉන්නේ මෙතන ඩෙමෝ බැලන්ස් එකේනේ අපිට පුළුවන් එතන එකපාරක් උඩ ටච් කරන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ රියල් බැලන්ස් එකට ගිහින් රියල් එකෙන් ට්‍රේඩ් එකක් දාන්න හැබැයි මං ඔයාලට නම් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ඩෙමෝ කියන එකට ගිහිල්ලා මුලින්ම ට්‍රේඩ් දාලා පටන් ගන්න ඉතින් මෙන්න මේ ඩෙමෝ එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන ෆයිනෑන්සර්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒ ෆයිනෑන්සර්ස් කියන ඔප්ෂන් එකෙන් වෙන්නේ අපිට ඩිපොසිට් විත්ඩ්‍රෝවල්ස් ලබා ගන්න පුළුවන් එක ඉතින් මම මේනොටත් මේකෙන් විත්ඩ්‍රෝ කරලා තියෙනවා ඒ වගේම ඩිපොසිට් කරලා තියෙනවා ඉතින් ඔයාට මෙතනින් ඩිපොසිට් කරන හැටි මම මුලින්ම කියලා දෙන්න අපේ AI කතාව තව චුට්ටකින් පටන් ගමු ඉතින් මෙන්න මේ විදිහට ඩිපොසිට් කියන ඔප්ෂන් එක ඕපන් වෙනවා ඊට පස්සේ ඔයාලට මෙතනින් මෙතඩ්ස් ගොඩ ගණනාවක් තියෙනවා ඔයාලට මෙතනින් ඩිපොසිට් එකක් කරගන්න ඉතින් මම මෙතනින් ඔයාලට රෙකමන්ඩ් කරනවා Binance Pay සහ Skrill මොකද Visa කාඩ් එකක් Master කාඩ් එකක් භාවිත කරොත් ඔයාට අනිවාර්යෙන්ම මේක විත්ඩ්‍රෝ ඩිපොසිට් කරන්න දවස් ගණන් පැය ගණන් යන්න ඉඩකට තියෙනවා ඒ හින්දා Skrill Binance Pay තෝරගත්තොත් ඔයාට විනාඩියෙන් දෙකෙන් මේ වැඩේ කරගන්න පුළුවන් ඉතින් ඔයාට කරන්න තියෙන මම නම් මේ Skrill කියන එක තමයි සිලෙක්ට් කරන්නේ ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් $30ක් අඩුම සිලෙක්ට් කරගන්න නැත්නම් 10ක් පුළුවන් මම 30ක් සිලෙක්ට් කරනවා ඊට පස්සේ යටින් මෙන්න මෙතන ඔයාට පේනවා ඇති have a promo code කියලා මම ඔයාට සරලවම promo code කියන එකත් කියලා දෙන්න ඉතින් මේ promo code have a promo code කියන එක ගියාට පස්සේ අපෙන් කෝඩ් එකක් ඉල්ලනවා මම අද ඔයාලට කිව්වේ description එකේ comment section එකේ link එකක් තියෙනවා කියලා ආන්ගේ link එකෙන් ඔයා මුලින්ම මෙන්න මේ ඒ group එකට join වෙන්න ඕනේ මම ඒ group එකට දැන් වීඩියෝ එකෙන් පෙන්නන්නම් ඒ group එකේ හැමදාම ඔයාලට promo codes හම්බ වෙනවා එක promo code එක මෙතන දුන්නොත් ඔයාලට පුළුවන් 100ට 120ක බෝනස් එකක් ලබා ගන්න. ඒ කියන්නේ ඔයා $30ක් දැම්මොත් ඔයාට $60කට වැඩියෙන් ඔයාගේ account එකට හම්බ වෙනවා. ඉතින් ඒවත් ඔයාට withdraw කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන processed your payment කියලා දෙනවා. ඉතින් එතන එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ අපේ deposit home එක open වෙනවා. ඉතින් මෙතනින් අපේ account details add කරන්න පුළුවන්. ඉතින් අපේ ශ්‍රී ලංකාවට තමයි withdrawal එක ගන්නෙ. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් deposit එක දාලා ඒක ඇක්ටිව් කරගන්න. ඊට පස්සේ මම දැන් කියලා දෙනවා කොහොමද withdraw කරන්න කියලා. මෙතන withdraw කියලා option එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ කලින් තිබ්බ methods ටිකම ඔයාලට open වෙනවා. ඉතින් මම මේ Visa Master කියන එකෙන් අයින් කරලා Skrill use කරනවා. ඊට පස්සේ amount එක ඔයාලට $250ට අඩු amount එකක් එකපාර දාගන්න පුළුවන් Skrill එකට. ඉතින් මම $200ක් මේ විදිහට දෙන්නම්. ඊට පස්සේ බලන්න වගේ Skrill account එකේ email එක දීලා request කරගන්න. ඉතින් දැන් මම හපෝ යනවා මගේ trade profile එකට. ඉතින් මම දැන් ඉන්නේ demo balance එකේ දැන් මම මෙතන invest කරලා තියෙන $1යි. මම දැන් ඒක $100ක් කරගන්න. මොකද අපිට demo balance එකක් හම්බෙන්නේ සම්පූර්ණයෙන් experience එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට buy sell කියලා තියෙනවා. ඊට කලින් මම ඔයාලට මෙතන currency එක කියලා දෙන්නම්. ඉතින් මේ currency කොට එකපාර touch කරපුවාම stocks කියලා option එකක් තියෙනවා. ඒ වගේම trading කියලා option එකක් තියෙනවා. ඉතින් මේ stocks ඉවර වෙලා තමයි මෙයාලා තියෙන්නේ. ඒවා හපු වෙනවා කියලා තියන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන මේන්ම trading assets දෙක මෙන්න මේ euro USD OTC කියන එකයි මෙන්න මේ GBP USD කියන OTC එකයි. ඉතින් මේ දෙක තමයි මෙතන මේන්ම currency දෙක වෙලා තියෙන්නේ. මොකද මේවට 186ක trading profit එකක් අපිට මේක trade කරපුවාම හම්බ වෙනවා. ඉතින් මම දැන් මෙන්න මේ euro USD OTC කියන දාගන්නවා. ඊට පස්සේ මම ඔයාලට මෙතන trade එකක් දාන්න හැටි කියලා දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා sell කියලා option එක. ඉතින් sell කියලා option එක තිබිලා එතනින් අපිට තියෙනවා මෙන්න මේ යටට arrow එකක්. ඒ වගේම buy කියලා option එකක් තියෙනවා. ඒකෙන් අපිට තියෙනවා උඩට කොළ පාට arrow එකක්. ඉතින් buy කියලා දැම්මම මෙතනින් එකක් දුන්න කියන්නකෝ. buy කියලා දුන්නොත් ඊළඟ තප්පර කිහිපය ඇතුළත අපේ හරි දැන් ඔයා දැක්කනේ. තව එකක් මම දාලා වෙන්නන්න zoom කරලා හරි. අපි මෙතනින් trade එක දැම්මා. ඉතින් මේ තප්පර කිහිපෙදී මෙන්න මේකට උඩින් තිබ්බොත් අපිට ගාන දෙගුණ වෙලා හම්බ වෙනවා. 100ට
86කින් දෙගුණ වෙලා හම්බෙනවා. ඉතින් මම දැන් අහපුල් ට්‍රේඩ් එකක් දාලා වෙන්නන්න. ඉතින් ගොඩක්ම මේක හයිලිම රිස්ක් වැඩක්. ඉතින් ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව කරොත් දැන් මට හම්බුණා 186ක්. ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව කරොත් මේකෙන් වෙන්නේ ඔයා ලොස් වෙන එක විතරයි. ඉතින් මම දැන් අහපු බයි එකක් දාලා වෙන්නන්න. මම දැන් ඔයාලට මේ නිකන් දාලා වෙන්නන්නේ. මම ඔයාලට හරියට එකක් දාලා වෙන්නන්න තාජුට්ටකින්. හරි ඒකත් මම ප්‍රොෆිට් කරගෙන දැන් ඔයාලට පේනවා $100 වෙනකොට 186ක් අපිට හම්බුණා. ඒ වගේම දැන් අපි සෙල් එකක් දුන්නොත් සෙල් එකෙන් වෙන්නේ එච්චරම තමයි. ඊළඟ තප්පර කිහිපය ඇතුළත මෙන්න මේ අපි දැම් ට්‍රේඩ් එකේ ලයින් එකට පාතින් තිබ්බොත් මෙන්න මේ විදිහට අපිට අපේ $100ක් ඉන්වෙස්ට් කරොත් 186ක් හම්බෙනවා. මොකද 186ක් අපිට ප්‍රොෆිට් එක විදිහට හම්බෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයි සෙල් ගැන ඔයාලට මම පැහැදිලි කරන්නේ. දැන් අපි සම්පූර්ණයෙන්ම ඇප් එක ගැන කතා කරලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ අපේ ට්‍රේඩින් AI යූස් කරලා කරන හැටි. ඉතින් අපි මෙතනින් බැක් වෙලා අපි යමු අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට. ඉතින් මෙන්න මේ විදිහට මම ටෙලිග්‍රෑම් ගෲප් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලටත් මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න වෙනවා. AI හරහා සාර්ථක වෙන්න අවශ්‍ය නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන්නේ. ඔයාලට ගිහින් එතනින් ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ගෲප් එකේ නම තමයි expert SMS කියන එක. ඉතින් මේක සම්පූර්ණයෙන් AI යූස් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට 100% බෝනස් ගැන ඒ වගේම මෙයාලගේ අපිට වටිනම දේ වෙන සිග්නල්ස් ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ටිකක් උඩට යමු. ඉතින් ඊයේ දවසේ එයාලා මුලින්ම දාලා තියෙන මැසේජ් එක ගාවට තමයි මම මේ යන්නේ. ඉතින් මම මීට මාස 3කට විතර කලින් තමයි මේ ගෲප් එකට ජොයින් වුනේ. අපි බලමු ඊයේ දවසේ මෙයාලා දාලා තියෙන පළවෙනි ට්‍රේඩින් ලිස්ට් එක. ඉතින් ඊයේ දවසේ මෙයාලා ගොඩක් අඩුවෙන් තමයි ට්‍රේඩ් ලිස්ට් එක දීලා තියෙන්නේ. අපිට පුළුවන් 26 වෙනිදා සැප්තැම්බර් 26 වෙනිදා යාලා දාලා තියෙන මුලින්ම මැසේජ් එක ගාවට යන්න. ඉතින් ඔයත් මේ ගෲප් එකට ජොයින් වුණාම ජොයින් වෙච්ච දවසේ ඉඳන් ඔක්කොම සිග්නල්ස් ටික එනවා. ඉතින් මම කියලා දෙනවා මේ සිග්නල්ස් වලට කොහොමද AI යූස් කරලා මේ සිග්නල් අපිට ලබා දෙන්නේ. ඒ වගේම කොහොමද මේ ට්‍රේඩ් එක දාගන්නේ කියලා. හරි මෙන්න මේ මැසේජ් එකේ ඉඳන් තමයි අපිට 26 වෙනිදා ට්‍රේඩින් ඇලර්ට්ස් එන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේක නම් සාමාන්‍ය ටියුටෝරියල් එකක්. ඉතින් එතනින් අපිට ලර්න් කරන්නයි ට්‍රේඩ් කරන්නයි පුළුවන්ලු. ඉතින් එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ යාලගේ account එකට login වෙන link එක. ඉතින් මේක අපිට වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ එයාලා හරියටම 5:56ට incoming signals කියලා දාලා දිනවා. ඒ කියන්නේ එයාලගෙන් සිග්නල් එකක් බලාපොරොත්තු වෙන්න කියලා තමයි එයාලා දාලා තියෙන්නේ. ඊට පස්සේ 6:01ට අහපු එයාලගෙන් ට්‍රේඩින් ඇලර්ට් එක එලා තියෙනවා. ඉතින් එයා කියලා තියෙන්නේ සෙල් කරන්න. අපි අර කලින් සෙල් බයි ඉගෙන ගත්තේ. සෙල් කියලා කියන්නේ 8ටනේ. ඒ කියන්නේ අපි 8ට තමයි මේ සෙල් ට්‍රේඩින් එක දාන්න ඕනේ. මේක සෙල් කරපුවාම අපේ ක්‍රූස් එක 8ට ගියොත් තමයි අපිට මේක ප්‍රොෆිට් වෙන්නේ. ඉතින් එයාලා දීලා තියෙන්නේ euro USD මිනිත්තු 3ක් ඇතුළත එයාලා මේ මැසේජ් එක දාලා ඒ කියන්නේ 18:01යි 6:01ට එයාලා මේ මැසේජ් එක දාලා තියෙන්නේ ඔයාට euro USD සෙල් කරන්න කියනවා. එයාලා මේ මැසේජ් එක දාලා විනාඩි 3ක් ඇතුළත. අපි දැන් ඒක කරලා බලමු. හැබැයි මම මේ කරන්නේ බොරු වැඩක්. මොකද මම මේ මැසේජ් එක දාපු වෙලාවෙ නෙමෙයි කරන්නේ. අපි බලමු කොහොමද මේ ට්‍රේඩින් එක දාන්නේ කියලා. එයාලා කියලා තියෙන්නේ euro USD සෙල් කරන්න කියලානේ. අපි සෙල් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් සරලවම කිව්වොත් ඔයාට මෙතනදී වෙන්නේ එක්ක දැන් මම ලොස් වෙනවා එක්ක ප්‍රොෆිට් වෙනවා. මොකද මං එයාලා දුන්න සිග්නල් එකේ වෙලාවට නෙමෙයි ට්‍රේඩ් එක දාන්නේ. ඉතින් අපි දාලා බලමු මොනවා වේද කියලා. ඉතින් ඔන්න මම සෙල් කරා. සමහර විට මේක අපි වින් කරන්න පුළුවන්. මොකද මේක highly risk එකක්නේ. හරි මම හිතපු විදිහට අපි ඒක වින් කරා. ඉතින් ඔයා මෙහෙම ට්‍රේඩ් දාන්න යන්න එපා. වෙලාවට දෙන විදිහට ට්‍රේඩ් එක දාන්න. දැන් මං කියලා දෙන්නම් කොහොමද ඒක දාන්නේ කියලා. ඉතින් ඔයා හිතනවාදී හැම වෙලේම අපි මේ ගෲප් එකේ ඔන්ලයින් ඉන්න වෙනවා. කොයි වෙලේ ඇලර්ට් එකක් දෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් මෙයාලා මගේ මේ මාස 3ක පළපුරුද්ද ඇතුළත ඉතින් මෙයාලා අපිට මේ SMS එක දෙන්නේ හරියටම හවස 5:00 ඉඳන් හරියටම හවස 7:00 විතර වෙනකම්. ඔයාට පුළුවන් මේකේ ඔයාගේ ෆෝන් එකේ notification sound එක වැඩි කරලා trading alerts ඔයාට ඉක්මනින්ම ලබා ගන්න. ඉතින් ඊට පස්සේ 5:00 ඉඳන් online හිටියොත් ඔයාට මේ trading alert එකක් එනවනේ. ඒ ආපු ගමන් ඔයා මෙතන තියෙන එක ගිහින් කරන්න එපා ඔයාගේ real balance එකේ.
ඔයාට පුළුවන් ඉක්මට මේ වෙලා ඉවර වෙන්න කලින් ඩෙමෝ බැලන්සකින් දැන් හිතන්න යාලා දාලා තිබ සෙල් කරන්න කියලා යුරෝUSD ඔයාට පුළුවන් තරම් ඉක්මට මැසේජ් එක තියාගෙන ඔයාගේ ට්‍රේඩින් කවන්ට ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මට සෙල්ල එක දාන්න යාලා දීල් තියෙනවන යුරෝSD සෙල් කරන්න කියලා ඔයාලට පුළුවන් සෙල්ල එක දාන්න සෙල්ල එක දැම්ම ගමන් එක පොෆිට් නොත් ඔයාලට පුළුවන් ඉක්මට වෙන්න මේ ඩෙමෝ බැලන්සගෙන් රියල් බැලන්සකට මාරු වෙලා එතන සෙල්ල එකක් දෙන්න ඉතින් මෙහම සෙල්ල එකක් දුන්නහම ඔයාට පුළුවන් ඒක ප්‍රොෆිට් කරගන්න නැතුව ඔයා එක පාටම රියල් එකෙන් දුන්නොත් එහෙම එක්ක එක ලොස් එන්න පුළුව 50ක් එක ලොස් එන්න පුළුව 50ක් එක ප්‍රොෆිට් එන්න පුළුව ඉතින් 100ක්ම ප්‍රොෆිට් කරගන්න හැටතම මන්දංවට කියලා දුන්න ඉතින් මේ විදිහට ට්‍රේඩ් එක ඩෙමෝ බැලන්සකෙන් දාලිවරලා රියල් බැලන්සකෙන් දැම්මොත් වාඩ පුළුවන් අනිවාරෙන්ම එක ප්‍රොෆිට් කරගන්න ඉතින් මෙන්න මේ විදිහට එයාලා එක දීලා ඉවර වෙලා එයාලා මේක ට්‍රෙඩිං ඇලට් එක්කුත් දෙනවා ඒකන්න එයාලගේ කෝඩ් එකට අනුව ඒ සිගනල් එකට අනුව අපි දැම ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරගනීද කියලා යාල මුලින්ම බලන්න ඉතින් එයාලේ දීල තින සිගනල් එක ප්‍රොෆිට්ලා බැරි වෙලාවත්තක ලොස්සුනු වාට ඒ ප්‍රශ්නයත් ඇති ඉතින් ලොස්සලානන් නෑ ඒ ආමේ තියෙන් ලොස්ස එක ඉතින් මේ තියන්නේ එයාලාගේ තුන්ගනි සිගනල් එක එයාලා කියනවා එයාලා දුන්න එක සිගනල් එකක් හරි එක ඒයි සිගනල් එකක් හරි ලොස්සුනොත් ඒ ලොස්සුන එක වෙනුවට අපි තව 3-4ක් දෙනවා ඔයාලට ට්‍රේඩ් කරන්න කියලා ඉතින් මේ දීලා තින් ඒ වෙනුවට ඉතින් මේ වගේ ප්‍රොෆිට් එක සාමාන්‍යයෙන් $57 $25 ඒ වගේ ට්‍රේඩිං ප්‍රොෆිට්ස් ඔයාලට ලබා ගන්න පුළුවන් හැබැයි එයාලා දීලා තියෙන කරන්සි එකට අනුව ඔයාලගේ ටයිම් එකට අනුව මේක සිලෙක්ට් කරන්න ඕනේ එතකොට තමයි ඔයාලට මේකෙන් වින් කරන්න පුළුවන් ඔය විදිහට තමයි අපේ එක්ස්පර්ට් ඔප්ෂන් ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එක ගැන කතාව අවසාන වෙන්නේ ඉතින් තාමත් ඔයාලා channel එක subscribe කරලා නැද්ද එහෙනම් දැම්ම subscribe කරන්න මොකද මේ වගේ e-money videos editing tutorials ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම